2026 වර්ෂය සඳහා නැවත කාලසටහන් සැකසීම වෙනස් වූ නිසා අපි බලමු තියෙන කාලසටහනම කොහොමද අපි නැවත වෙනස් කරගන්නේ කියලා 2026 වර්ෂය සඳහා. ඉතින් ඒකට මම ටයිම් ටේබල් software on කරලා මම හදලා තියෙන කාලසටහන ගන්නවා දැන්ට. එතකොට මේ තියෙන්නේ අපි දැනට හදලා තියෙන කාලසටහන. ඉතින් මේක අපි වෙනස් කරගන්න නම් අපි බලන්න වෙනවා කොහොමද විෂය විග්‍රහය නැවත තියෙන්නේ කියලා. ඉතින් ඒක සඳහා මම හදාගෙන තියෙන Excel sheet එකක්. මේ 2027 වර්ෂය සඳහා තමයි නැවත 6 වසර අලුත් වීම සිද්ධ වෙන්නේ. ඉතින් නැවත 7-8 සඳහා කාලච්ඡේද 35 ඉන්නේ නැවත 27 10 11ටත් එහෙම. පරණ විදිහට නම් දැන් අපි මේ අලුත් හදපු එකේ තියෙන්නේ සිංහල පීරියඩ් 4යි 6 7 8ට. දැන් ඒක නැවත 5 ගන්න එනවා. ඉතිහාසය ආගම භූගෝල විද්‍යාව පුරවැසි අධ්‍යාපනයේ 2 බැගින් සෞන්දර්ය ප්‍රාතාකු කලින් 2යි තිබුණා. දැන් මේකේ 3ක් තියෙනවා. සෞඛ්‍ය දෙවන වර්ෂ 2යි පුස්තකාල 1යි වෙන නොකල කාලච්ඡේදයක් තියෙනවා. ඒක සඳහා ඒක තමයි ICT විෂය සඳහා භාවිතා කරලා තියෙන්නේ. ඒතකොට මේ කොටසට අනුව අපි මේක නැවත එඩිට් කරන්න වෙනවා. එතකොට 11 වසරේදී සිංහල 4 5ක් වෙනවා, ගණිතය 6යි, විද්‍යාව 5 6ක් වෙනවා, ඉංග්‍රීසි 4 5 වෙනවා, ඉතිහාසයේ පීරියඩ් 3යි, ආගම 2යි. ඊට පස්සේ කාණ්ඩ 1 2 3 පීරියඩ් 3 විදිහටම තියෙනවා. පුස්තකාල 1යි. වෙනත් නැත්නම් වෙන නොකල කාලච්ඡේද 3ක් තියෙනවා. එතකොට මේකෙන් එකක් අපිට දාන්න වෙනවා physical education PT පීරියඩ් එකක්. ඉතිරි දෙක අපිට ගන්න පුළුවන් සමිති පැවැත්වෙනවානේ. සමිති සඳහා ඉතිරි කාලච්ඡේද දෙක යොදවන්න පුළුවන්. මෙතන වෙන නොකල කාලච්ඡේද ඉතිරි දෙක. ඉතින් බලමු අපි මේක මේ විදිහට කොහොමද වෙනස් කරගන්න අපේ කාලසටහන. ඊට කලින් අපිට ටයිම් එකත් වෙනස් කරගන්න වෙනවා. ඉතින් මුලින්ම ටයිම් වෙනස් කරගන්නවා නම් මෙන්න මේකේ මේන් මෙනු එකේ ස්කූල් කියන කොටසට ගිහිල්ලා අපිට මේ බෙල් ටයිම් එක වෙනස් කරගන්න වෙනවා. බෙල් ටයිම් එක රීනේම් කරගන්න වෙනවා. මේක 8ක් දාලා කාලච්ඡේද 8ක් දාලා ඉවරලා බෙල් ටයිම් එක අපිට රීනේම් කරගන්න වෙනවා. එතකොට 7:30 7:50 දක්වා අපිට මොර්නිං ඇසෙම්බලි එක ක්‍රියාත්මක කරන්න වෙනවා. පීරියඩ් විනාඩි 20ක්. ඊට පස්සේ පළවෙනි පීරියඩ් එක 7:50 8:30 මාකින් රෙජිස්ටර් එකත් එක්ක එනවා නම් මේක 7:45 තමයි පටන් ගන්න වෙන්නේ. 7:45 8:25 අර මාකින් රෙජිස්ටර් 8:25 8:30 8:30 9:10 9:10 9:50 ඊළඟ හතරවෙනි පීරියඩ් එක ගන්න වෙන්නේ 9:50 10:30 ඊට පස්සේ තමයි බ්‍රේක් එක අපිට එකක් 15ට ගන්න වෙනවා. මේක බ්‍රේක් එක මේ 15ට තියෙන ඇරෝ එකෙන් අපි එකක් ගත්තා. ඊට පස්සේ ඉන්ටර්වල් එක අපි දෙනවා 10:30 10:50 පස්වෙනි පීරියඩ් එක 10:50 11:30 හයවෙනි එක 11:30 12:10 7 12:10 12:50 ඊටසේ 8 12:50 13:30 මේ විදිහට කාලච්ඡේද 8 අපි හදාගෙන ඕකේ කරලා මෙතනම අපි ඕකේ කරනවා. මෙන්න එක කාලච්ඡේදයක් වැඩි වෙලා තිනවා. දැන් බලමු අපි 6 වසරට වෙනස් කරමු කොටස් ටික. නිසා ක්ලාසස් වලට ගිහිල්ලා මම 6 වසර තෝරනවා. ඒක අපි දාලා තියෙන විෂයන් අනුව සෞන්දර්ය දාලා තියෙනවා ඩබල් පීරියඩ් 1යි. මේක දැන් සෞන්දර්ය පීරියඩ් 3ක් වෙන්න වෙනවා. ඒ නිසා ඩබල් 1යි සිංගල් 1යි එන්න. මේකේ සිංගල් දෙකක් දාලා අපි ඒක ඩබල් එකක් කරමු. ඩබල් එකක් කරලා
ඒකෙන්ම නැවත මේ පන්තියටම කොපි කරනවා අපි. copy to another class. අපි ඒකෙත් 6ම තමයි තෝරන්නේ. ඒතර ඒකේ ඩබල් දෙපාරක් තියෙනවා. අපි ඒක එකක් නැවත සිංගල් එකක් බවට පත් කරනවා. ඒතර ඔන්න සෞන්දර්ය පීරියඩ් 3 හරි. ඊළඟට බුද්ධාගම පීරියඩ් දෙකම තමයි අපි දාලා තින්නේ. ඒකේ ගැටලුවක් නැහැ. පුරවැසි පීරියඩ් එකයි අපි දාලා තියෙන්නේ. අපි ඒක දෙකක් කරමු. සිංගල් දෙකක්. ඊට පස්සේ ඉංග්‍රීසි එන්නවනේ පීරියඩ් 5ක්. සහ සිංගල් 5ක් කරනවා අපි. ඊට පස්සේ ජියෝග්‍රැෆි භූගෝලයේ ඒකෙත් සිංගල් දෙකක් කරන්න වෙනවා. ඒකත් හරි. මේකේ ෆර්දර් ලර්නින් කියන කොටස් ටික අපිට අයින් කරන්න වෙනවා. ටික අපි ඩිලීට් කරමු. සෞඛ්‍ය සිංගල් දෙකක් එක හරි. ඉතිහාසය සිංගල් දෙකක් එකත් හරි. IT දෙකක් දාලා තිබුණා අපි එකක් කරන්න වෙනවා. ඒක තමයි වෙන්න කල කාලච්ඡේදය. ඊට පස්සේ ලයිබ්‍රරි එක පීරියඩ් එකයි තියෙන්නේ. ඒක අපි සිංගල් එකක් කරනවා. ගණිතය 3යි දාලා තිබුණා අපි ඒක 4ක් කරනවා. 5ක් සිංගල් 5ක් කරනවා. ගණිතය සයන්ස් ඒත් අපි සිංගල් 5ක් කරන්න වෙනවා. අනවශ්‍ය ඒවා අපි අයින් කරගන්න වෙනවා 6 වසරේ. සිංහල විෂය සිංගල් 5ක් කරන්න වෙනවා. දෙවන භාෂ දෙමළ සිංගල් පීරියඩ් දෙකක් කරන්න වෙනවා. බලමු මේ ටික එකතුව 37යි. එතකොට පීරියඩ් 3ක් එකතු වෙලා නැහැ. බලමු 6 7 8 ඉතිහාසය ආගම ප්‍රාතකු පීරියඩ් 3ක් අපිට දාන්න තියෙනවා. එතකොට 6 වසරට අපි දානවා ප්‍රාතකු නිව් ලෙසන් ගිහිල්ලා ටීචර් තෝරලා සබ්ජෙක්ට් එක PTS 6 වසර සිංගල් එකයි නැවත ඒකෙන්ම ඩබල් එකකුත් ගන්න වෙනවා. ඒ නිසා මේක සිලෙක්ට් කරලා copy to කියන එක ක්ලික් කරලා another class කියලා ගන්න. නැවත 6මයි අපි තෝරන්නේ. එතකොට PTS සිංගල් දෙකක් තමයි තියෙන නිසා අපි එකක් ඩබල් කරනවා. ඩබල් එකයි සිංගල් එකයි තමයි දාන්නේ. එතන 6 වසරේ පීරියඩ් 40 අවසන්. ඊළඟට අපි යනවා 7 වසරට. 7 වසරේ සෞන්දර්ය අපි දාලා තියෙන සිංගල් 3ක්. ඒ නිසා අපි එක ඩබල් සිංගල් එකයි ඩබල් එකයි කරලා පීරියඩ් 3 දාන්න. සිංගල් එකයි ඒක උන copy to other class 7 වසරමයි. ඒකේ ඩබල් එකක් කරනවා මෙතන. ඊට පස්සේ බුද්ධාගම පීරියඩ් දෙක ගැටලුවක් නැහැ. පුරවැසි පීරියඩ් දෙකයි ඉංග්‍රීසි පීරියඩ් 5ක් කරන්න වෙනවා. සිංගල් 5යි. ඊට පස්සේ භූගෝලය සිංගල් දෙකයි ගැටලුවක් නැහැ. සෞඛ්‍ය දෙකයි ඉතිහාසය දෙකයි ICT එකයි පුස්තකාලය එකයි ගණිතය 5යි. පුරවැසි දාලා තියෙනවා සිංගල් දෙකක් දාලා තියෙන්නේ. අපි ඒක copy to ගිහිල්ලා another class තෝරලා නැවත 7 වසරම දීලා PTS දෙක edit කරන්න වෙනවා. එකක් සිංගල් එකක් කරන්න වෙනවා. අනිත් එක ඩබල් එකක් කරන්න ඕන. ඩබල් එකයි. සයන්ස් පීරියඩ් 5ක් කරන්න වෙනවා. සිංගල් 5ක්. සිංහල
පීරියඩ් 5ක් දෙවන වසර දෙමළ පීරියඩ් 2ක්. එතකොට ඒකෙත් 7 වසරේ 3 40 දක්වා හැවිලා තියෙනවා. එතකොට මේකේ 8 9 දක්වාත් වෙනස් කරගන්න පුළුවන්. ගුරු බෞතුන් මාරු වෙන්නේ නැත්නම් අපිට ලේසි ක්‍රමයක් තියෙනවා. මේ 8 9 මේ ලෙසන්ස් ටික ඩිලීට් කරලා එකක් ප්‍රෙස් කරගෙන shift එක ප්‍රෙස් කරගෙන අපිට අනිත් ඔක්කොම සිලෙක්ට් කරගන්න පුළුවන් මේ විදිහට. එකම ගුරුවරයා නම් ඉන්නේ 6 7 8 9 අපිට මේ ටික ඔක්කොම ඩිලීට් කරලා මේ 7 වසර ලෙසන් එකම අපිට දෙන්න පුළුවන් මේ විදිහට සිලෙක්ට් කරලා copy to. එතකොට අපි දෙනවා another class කියලා 8 9 ඒ විදිහට තෝරන්න පුළුවන් එකම වෙලාවේ. මේ ගුරුවරු වෙනස් වෙනවා නම් අපිට මේක අපහසුයි කරන්න. එතකොට එක එක විෂයන් අනුව අපිට මේ දේ කරන්න පුළුවන්. දැන් ගණිතය 6 7 9 එකම එක්කෙනෙක් උගන්වනවා නම් මෙතන ගණිතය වෙනස් කරලා මේක වෙනස් කිරීමෙන් පස්සේ මේක ක්ලික් කරලා මෙතනින් අපි දෙනවා copy to another class. ඒකෙන් 8 9 තෝරන්න පුළුවන් වෙනස් වෙන්නේ නැත්නම්. ඉතින් මේ විදිහට 8 සහ 9 අපිට වෙනස් කරගන්න වෙනවා. ඊළඟට 10 වසරට ගියායින් පස්සේ 10 11ට ඒකේ බලමු බුද්ධාගම පීරියඩ් 2 හරි. ඉංග්‍රීසි පීරියඩ් 5ක් කරන්න වෙනවා. සිංගල් 5ක්. ඊට පස්සේ ඔන්න කාණ්ඩ 1. කාණ්ඩ 1 සිංගල් 1යි ඩබල් 1යි දාන්න වෙනවා. සිංගල් 1යි එක නැවත අපි කොපි කරලා ගමු. copy to another class 10. එතකොට එකක් ඩබල් කරන්න වෙනවා. ඩබල් 1යි සිංගල් 1යි කාණ්ඩ විෂයන්. group 3 එකත් එහෙමයි. ඉස්සෙල්ලා කොපි කරගමු. group 3 එක අපි edit කරමු. සිංගල් 1යි ඩබල් 1යි. සිංගල් 1 හරි ඩබල් 1 දාමු. කාණ්ඩ දෙකත් එහෙමමයි. ඉස්සෙල්ලා අපි කොපියක් දාගන්නවා. copy to another class 10. එතකොට group 2 එකේ ඩබල් ක්ලික් කරලා සිංගල් එකක් කරනවා. ඊළඟට ඩබල් එකක් කරනවා. ඊට කාණ්ඩ විෂයන් ටික හරි. ඉතිහාසයේ පීරියඩ් 3ක් තියෙන සිංගල් 3ක් ඒක හරි. පුස්තකාල පීරියඩ් 1යි. ගණිතයේ පීරියඩ් 6ක් තියෙනවා. එන්ස අපිට දාන්න වෙන්නේ සිංගල් 4යි ඩබල් 1යි විදිහට දාන්න වෙන්නේ. සිංගල් 4යි ගණිතය ඒකේ copy to another class 10 නැවත. එතකොට ගණිතය එකක් සිංගල් 4යි ඩබල් 1යි. එතකොට පීරියඩ් 6 කවර් වෙනවා දවස් 5ට. විද්‍යාවත් එහෙමමයි. විද්‍යාවේ සිංගල් 4යි ඒක අපි copy කරනවා 10 වසරටම නැවත ඩබල් 1යි. පස්සේ සිංහල පීරියඩ් 5ක් දාන්න වෙනවා. සිංගල් 5ක්. තරන්න 10 වසරත් අවසానයි. බලමු 10 වසරේ මෙන්න වෙන් නොකල කාලච්ඡේද දෙක ඉතිරි වෙලා තියෙනවා. 38ක් ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ මේකේ ඉතිරි කාලච්ඡේද දෙක අපිට සමිති සඳහා ලබා දෙන්න පුළුවන්. සමහර පාසල්වල මේක ගණිතයට විද්‍යාවට වෙන් කරලා තියෙනවා. එතකොට ඒකේ ඉතිරි දෙක අපිට දාන්න අවශ්‍යයි. බලමු මේ 10 එකම කොහොමද අපි නැවත 11 වසරට දාගන්නේ කියලා. එනිසා මම 11 වසරේ කාලච්ඡේද ටික ඩිලීට් කරලා shift එක ප්‍රෙස් කරගෙන මේ ටික සිලෙක්ට් කරලා මේක අයින් කරනවා. අයින් කරලා දැන් 11 වසරේ මොකද ලෙසන්ස් නැහැ. 10 වසරට ගිහිල්ලා අපේ මුලින්ම බුද්ධාගම කියන සබ්ජෙක්ට් එක copy to another class ඔන්න 11 දැම්මා. ඊට පස්සේ ඉංග්‍රීසි copy to another class 11. ඉංග්‍රීසි දෙපාරක් වටලා තියෙනවා මේ 10 වැරදීමක් වුණා. බලමු 11 අපි තෝරන්න වෙනවා. ඒකේ මෙතන ක්ලාස් එක 11 කරා නම් හරි. එකක් 11 එකක් 10. කාණ්ඩ 1 copy to another class 11. කාණ්ඩ එකේ දෙවෙනි කොටසත් copy to another class 11. කාණ්ඩ 3 copy to grade 11. කාණ්ඩ 3 ඉතිරි කොටසත් grade 11. කාණ්ඩ 2 බලමු මේක ඉතින් ටික ඔක්කොම අපිට එකපාර වෙනස් කරගන්න පුළුවන්ද කියලා. මේ විදිහට සිලෙක්ට් කරලා shift එකත් එක්ක
බලමු copy to another class grade 11. හරි බලමු. හරි 11ටත් ඔන්න 38ම ඇවිල්ලා තියෙනවා. ඒතර මේකේ වෙන්න ඔකල කාල දෙක තමයි තියෙන්නේ. 8 9ත් වෙනස් වෙන්නේ නැත්නම් අපිට මේ 7 වසරේ තියෙන ටික මේ විදිහට ඔක්කොම සිලෙක්ට් කරලා මේක සිලෙක්ට් කරලා ඔන්න copy to another class දීලා 8 9 දෙන්න පුළුවන් ගුරුවරු වෙනස් වෙන්නේ නැත්නම්. එහෙම නැත්නම් අපිට එකින් එක තමයි එකතු කරන්න වෙන්නේ. ඒ නිසා මගෙත් පොඩි වෙනස්කම් තියෙන නිසා මම මෙහෙම දාන්නේ නැහැ. ඒතර මෙතන වෙන්න ඔක්කොලා කාල ඡේද ටික දාලා මේ ටිකක් දාලා අපිට මේක රන් කරගන්න පුළුවන්. දැන් මේක ජෙනරේට් කරනවා. එතකොට මේ තියෙන්නේ 8 9ට අපි දාපු නැති නිසා 8 9 පීරියඩ් ටිකක් මෙතන එකතු වෙලා තියෙනවා. එතකොට 8 9ත් අපි වෙනස් කරන්න මේක හරියනවා. දැන් අපි කොපි කරලා බලමු තියෙන එකම. 8 සියලු පාඩම් ටික අපි අයින් කරලා නමෙත් සියලු පාඩම් ටික අයින් කරලා හතේ ටික අපි කොපි කරනවා. shift එක press කරගෙන අවසාන එකේ click කරනකොට ඔක්කොම select වෙනවා. ඒ කියන්නේ shift එක අපි මුල එකේ click කරනවා. ඊට පස්සේ shift එක press කරගෙන පහළට ආවිලා අන්තිමේ click කරාම ඔක්කොම එකපාරට select වෙනවා. copy to ගිහිල්ලා අපි දෙනවා 8 සහ 9. ඒකත් 40 හැවිලා තියෙනවා. අපි බලමු දැන් කොහොමද generate කරලා. හරි මෙන්න මේකේ ඔන්න එක ගුරු භාවිතයකට පීරියඩ් 43ක් ගිහිල්ලා තියෙනවා. මෙන්න මේකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අර කාලච්ඡේද අර 8 9ට කොපි කරගෙන මම හිතන්නේ 8 වසරේ නැති ගුරු භාවිතයක් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මේක හදන්න වෙනවා. ඒක හදලා අපි ඊළඟ කොටසට යන්න වෙනවා. බලමු ටීචර්ස් ගිහිල්ලා බලනවා කාටද පීරියඩ් වැඩිපුර. මෙන්න මෙතන 43යි. ඩබල් ක්ලික් කරලා බලනවා මොනවද වැටලා තියෙන පන්ති. ලයිව් and ස්පෝර්ට්ස් කියන එකේ නම තියෙනවා. අපි ඒක අයින් කරනවා. එතකොට එක පීරියඩ් එකක් හරි. ඊට පස්සේ 7 වසරේ සිංහල වලින් අයින් කරන්න ඕනේ. ඒකත් අපි අයින් කරනවා. දැන් 37ක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපිට ජෙනරේට් කරගන්න පුළුවන්. දැන් මෙතන කාණ්ඩයක් ඇවිල්ලා තියෙනවා ස්ටක් වෙලා. බලමු මේක මොකද්ද ගැටලුව. ක්ලික් කරාගෙන පස්සේ ඩබල් පීරියඩ් එකක් තියෙන්නේ. අපි බලමු සමිතිය සඳහා සබ්ජෙක්ට් එකක් මම ඇතුළත් කළා නෑ. ඒක අපි ඇතුළත් කරමු. association කියලා අපි ඇතුළත් කරනවා. සබ්ජෙක්ට් එකක්. ඒතර 10 11ට වෙන්න කල කාලච්ඡේද දෙකක් තියෙනවා. ඒක අපි ඇතුළත් කරමු. association අපි දානවා ගුරු භෞතික තෝරන්න නැතුව without teacher දාලා සබ්ජෙක්ට් එක විදිහට අපි association දාලා ක්ලාස් දානවා අපි 10. ඒ වගේම මේ එකම වෙලාවේ 10 11 දෙකම තියෙන නිසා 11ත් මෙතනින් අපි තෝරනවා. 10 11 දෙකම ඩබල් පීරියඩ් එකක් තමයි ඉන්න වෙන්නේ. එතකොට පීරියඩ් දෙක කාලෙකින් අපිට සමිතියක් ඉවර කරන්න පුළුවන් නිසා ඩබල් 1යි කියලා දාන්න. එතකොට මේකේ අපි සබ්ජෙක්ට් එකේ ටයිම් ඔෆ් කරන්න වෙනවා. මේක අපිට මේ ඩබල් පීරියඩ් එක සිකුරාදා අන්තිමට වගේ එන්න ඕන නම් අපි දානවා මේකේ මේක ටයිම් ඔෆ් වල සබ්ජෙක්ට් එකට ටයිම් ඔෆ් කරනවා. මේක ඩබල් ක්ලික් කරාම මේ ටික ඔක්කොම ඔෆ් වෙනවා. සිකුරාදා දවසේ අන්තිම පීරියඩ් දෙක විතරක් අපි ඕකේ කරනවා. මේ විදිහට
එතකොට සිකුරාදා මෙන්න මේ දවසට එන මේ සබ්ජෙක්ට් එකට ටයිම් ඔෆ් කරලා තියෙනවා. බලමු එක එතකොට මෙතෙන්ට වැටෙන්න ඕනේ සිකුරාදට. ජෙනරේට් කරලා බලමු. මේ තියෙන්නේ ඇසෝසියේෂන් පීරියඩ් එක මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ටයිම් ටේබල් එකේ මෙතන සෞන්දර්ය 6 වසර සහ 10 වසර ගෲප් 2 කියන එක ස්ටක් වෙලා තියෙන. මේකට හේතුව අපේ සමහර ගුරු භවතුන් මේ විෂයන් 4ක් විතර උගන්වන නිසා තමයි මේක මම හිතන්නේ ස්ටක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට පළවෙනි කාලච්ඡේදයේ පන්ති භාර ගුරුවරයාට දෙන්න කියන එක විතරක් අයින් කරලා බලන්න වෙනවා 6 වසර සහ 10 වසර. අපි ඒක බලමු. ක්ලාසස් වලට ගිහිල්ලා 10 වසර තෝරලා මේ කන්ටෙන්ට්ස් වලට ගියාම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා class teacher must teach this class in specific time every day කියන එකේ change ගිහිල්ලා මේ දීලා තියෙන්නේ මේ වෙලාවට විතරක් okay වෙන්නේ. ඒ නිසා අපි මේ ඔක්කොටම okay වෙන්න දානවා. එතකොට මොන වෙලාවට හරි මේ පීරියඩ් එක වැටෙනවා. ඒකම අපි 6 වසරටත් බලමු. 10 වසර විතරක් අපි හදලා බලමු ඉස්සෙල්ලා. ජෙනරේට් කරලා 10 වසරේ එක හරි ගියා. නැවත 6 වසරත් මේ විදිහටම බලන්න වෙනවා. පන්ති භාර ගුරුවරයාගේ පළවෙනි පීරියඩ් එක අයින් කරන්න වෙනවා. මේ විදිහට දෙකයි තියෙන නිසා අපි මේ ටික ඔෆ් කරලා බලමු. දවස් 5ක් දීලා බලමු. හරි ගියේ නැත්නම් අපි වෙනස් කරමු. වෙනස් වෙන්නේ නැහැ. පීරියඩ් 3ක් දීලා බලමු. නැහැ. හරි. එතකොට 6 වසරේ සහ 10 වසරේ පළමු කාලච්ඡේදයේ පන්ති භාර ගුරුවරයාට හම්බ වෙන්නේ නැහැ. මේකේ අර එකම ගුරුවරයා විෂයන් කීපයක් උගන්වද්දි මේ වගේ නීති පොඩ්ඩක් ලිහිල් කරලා තමයි මේ ටයිම් ටේබල් එක ජෙනරේට් කරන්න වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපිට ටයිම් ටේබල් අවසන් කරගන්න පුළුවන්. 6:11ක් කාලච්ඡේද 40 10.